Madukanda Sri Dalada Vihara is a Buddhist temple situated in Vaunia. Madukanda village is located about 4 kilometers off Vaunia town along the Horopatana road. The temple is historically significant archaeological site as Madukanda Vihara is considered the first Dalada Maligaya which was built in the country. It is one of the main temples in the northern province. Locals believe that Princess Hemamali and Prince Danta used this temple site as a stopover while transporting the tooth relic of the Buddha from Lankapatna port to Anuradhapura during the time of King Kitsiri Meghavarna. The vihara is spread out in land of about 20 acres. The temple has several ruins that would have been accompanying temples and houses. According to the folklore, this is the birthplace of Nandimitra, as among the 83 rock inscriptions found in Vaunia, 58 belong to the era of Nandimitra. මඩුකන්ද ශ්‍රී දළදා විහාරය යනු වවුනියාවේ පිහිටි බෞද්ධ විහාරස්ථානයකි. මඩුකන්ද ගම්මානය වවුනියා නගරයෙන් හොරෝපතාන මාර්ගය ඔස්සේ කිලෝමීටර් 4ක් පමණ දුරින් පිහිටා ඇත. මෙම විහාරය ඉතිහාසමය හා පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථානයකි. මඩුකන්ද විහාරය ශ්‍රී ලංකාවේ පළමු දළදා මාලිගාව ලෙස සැලකෙය උතුරු පළාතේ ප්‍රධාන විහාරස්ථාන අතරින් එකක් වේ. දේශීය ජන විශ්වාසය අනුව හේමමාලී කුමරිය සහ දන්ත කුමරු දළදා වහන්සේ ලංකාපටුන වරායෙන් අනුරාධපුරයට ගෙන යන අතර මෙම ස්ථානයේ විරාම ස්ථානයක් ලෙස භාවිතා කළ බවට විශ්වාස කෙරේ. මෙම විහාර භූමිය අක්කර 20කට ආසන්න ප්‍රමාණයකින් විහිදී පවතින අතර අවට පවතින නටබුන් මෙම ස්ථානයට අයත් අමතර විහාර හා ගෘහ නිර්මාණ බව පෙන්වයි. පුරාවෘත්තය අනුව මෙය නන්දිමිත්‍රගේ උපන් ස්ථානය ලෙසද සැලකේ. වවුනියාවේ සොයාගත් ගල් ලේඛන 83ක් අතරින් 58ක් නන්දිමිත්‍ර යුගයට අයත් බවද සඳහන් වේ. එන්න කියන්න. මේක මේ දනදා වහන්සේ දැන් මේවා කරගෙන සංගවන හිටියේ මේ ස්ථානේ. මේක සංගවන ඉඳලා තියෙන්නේ ආර පේන මේකේ. කොයි කාලෙද? එයා කියන්නේ දැන් මේ ඉන්දියාවේ ඉඳලා මේකට අරන් ආවනේ. එනකොට. ඔව්. ඒතකොට අර මේ චෝල ආක්‍රමණය ඒ ටිකත් එක්ක මේ දනදා වහන්සේ විනාශ වුණානේ. විනාශ වුණාත් එක්ක මේ ස්ථානේ තමයි සංගවන තිබිලා තියෙන්නේ. සිද්ධාස්ථාන මේ අතනත් ගිහින් බලුව හැකි අර හරියත් මේවා තියෙනවා කැණීම් වලින් අර හරිය තමයි මේ සංගවන් සිටියේ මේක පුරාණ මේකක් මේ සංගවිච්ච පුරාණ ස්ථානයක් මේ ඔබ වහන්සේ ගම්පලක් මං කැපිටිවල මේ බෝගහත් පැරණිද හාමුදුරනේ? කොච්චර කාලෙද? ඒ කියන්නේ ශ්‍රී මහා බෝධි අංකුරයක්ද? ඒකේ අංකුර තමයි හැමදාම වගේ අර මේවා කරගෙන. ස්වාමීන් වහන්සේලා කී දෙනෙක් ඉන්නවද පන්සලේ? 20 ගානක් ඉන්න. පිරිවෙනක් තියෙනවද? මේක පිරිවෙන. මේ අර පිරිවෙන කැහකට අර ඉස්සලා මේ උගාලා පාර දින්නේ. එතනත් හෝල් තිබ්බේ. ඒ විදියයි එතන.
චෛත්‍ය මෙහි රිසර්ච් කරලා බලන්න අතනටත් ගිහිල්ලා මෙන්න බැලුවෙත් නෑ අර මෙතනත් ගියේ නෑනේ Yep. Nerede yapıyor hamur böyle mi? Pasalı mı? Bu mikserli bu pasalı mı? Ya bu da hamur.